චාෝ හොයලා හැමෝටම අද මම හදනවා ඔරෙක්කියත් මෙන්න මේ පාස්තා එක මේකට කියන ඔරෙක්කියත් කියලා කියන්නේ නිකන් කණේ හැඩයට තියෙන එකට තමයි. දැන් කම්පෙත්ත වගේ හැඩයකට තියෙන හින්දා තමයි මේකට ඔරෙක්කියත් කියලා කියන්නේ. බලමු මේක කොහොමද හදන්නේ කියලා. ඕකේ. allora ඒකට මම පාවිච්චි කරනවා පොමොදොරීනි, සල්චිච්චයි, පාමසන් චීස් එක, ෆෝර්මාජ්ජෝ ග්‍රාටාටෝ එක, පාර්මිජානෝ එක. හරිද? සල්චිච්චා කියන එක නම් මෙහි ඉන්න කට්ටිය සල්චිච්චා කිව්වම හැමෝම දන්නවා. ඉතින් ලංකාවේ ඉන්න කට්ටියට ගොඩක් අය ලින්ගුස් කියලා මම හිතන්නේ පාවිච්චි කරන්නේ එක. පොමොදොරීනි ඇවිල්ලා අර චෙරි ටොමැටෝ එක. මේක ඉතින් පාමසන් චීස් එක. මේක ඉතින් හැමෝම දන්නවනේ. අපි මුලින්ම බටර් දාමු. මේ ඔරිගානෝ රෙඩි මම නම් සාමාන්‍යයෙන් බටර් දාන්නේ. පාස්තා එක හදනකොට බටර් දාම එතකොට හා වැඩි. පොඩ්ඩ වෙදෙන්න දෙමු. දිය වෙන්න දෙමු බටර් එක. මම ලොකුවට ගින්දර දැම්ම නැහැ. පොඩ්ඩක් ගින්දර අඩු කරලා තියෙන්නේ. ඒ අතරතුරේ මම මෙතන වතුර එක රත් වෙන්න තියලා තියෙනවා ඔරෙක්කියත් වලට කැම්බෙන්න දාන්න. කැමතිලා දැන් මම සාල්ස් එක හදා ගන්නවා. මේක හරිම ලේසි හදා ගන්න. ඒ කියන්නේ විනාඩි 10න් 15න් හදා ගන්න පුළුවන් එකක්. මම මේකට එකතු කරනවා ලුණු සුදු ලුණු. ලුණු වලට අපි මොනවද කියන්නේ? චිපොල්ලා. එතකොට සුදු ලුණු වලට මොනවද ඉතාලියෙන් කියන්නේ? ආලියෝ. ඉන්නයි නම් ඉතින් දන්නවා. දන්නේ නැති අය දැනගන්න කිව්වේ. allora මම දැම්ම ආලියෝයි චිපොල්ලා. ඊට මේක හිමින් අපි බෙදෙන්න දෙමු. ගොඩක් වෙලාවට ඉතාලි කට්ටිය නම් ආලියෝ මෙහෙම දාන්නේ නැහැ. ඒගොල්ලන් ආලියක දාලා පොඩ්ඩක් බැදුනට පස්සේ ආලිය කයින් කරනවා. ලංකාවේ නම් ඉතින් ආලිය කනවනේ. ලොකු ගැටලුවක් වෙන්නේ නැහැ. සාමාන්‍යයෙන් මෙහෙම බැදෙනවට මොනවද ඉතාලියෙන් කියන්නේ? මේ බැදෙන ඉතාලියෙන් කියන්නේ සොෆ්ටිච් කියලා. දැන් මම චිපොල්ලා යාදියෝ සොෆ්ටිච් එක කරනවා. ඔයාලට පේනවද? බ්‍රවුන් වගේ වේගෙන එනවා. මේක දොරාත් වගේ එනවා. මේක ගෝල්ඩ් කලර් එකට වගේ එනවා. ඒක තමයි කියන්නේ. එතකොට මේක මෙහෙම බැදීගෙන එනකොට මතකද මම ඔයාලට පෙන්නන සල්චිච්චා. ඒ කියන්නේ ලංකාවේ නම් කියන්නේ ලින්ගුස් කියලා. මම ඉතින් ඒව දානවා. ඒක දාලා ඇත්තටම හයි මගේ ෆේවරිට්. මම පුදුම ආසයි සල්චිච්ච කන්න. මගේ පුතත් හරියට ආසයි සල්චිච්ච. මගේ දුව නම් එච්චර මස් මාළු වලට කැමති නැහැ. ඒ වගේ කන්න. දැන් මේක පොඩ්ඩක් බැදෙන්න ඕනේ. බැදෙන්න දෙමු. මම මේකට දානවා මම පොඩ්ඩක් ඉතින් කෑලි මිරිසුත් දානවා. එතකොට පොඩ්ඩක් බැරිද කියලා හම්බ බැහැ පාස්තා. හරි නම් දාන්නේ හයිද? පොඩ්ඩක් ලංකාවේ කරන කෑලි මිරිස් කුඩු සුට්ටක් දානවා. සල්චිච්ච වල කිලෝ තියෙනවා. ඒකෙන්ද වැඩිපුර දාන්න ඕන. මදි වුණොත් අපි හදන්න කරගන්න. ඊට පස්සේ පොඩ්ඩක් අපිට දැනෙන්න හැරෙන්න පොඩ්ඩක් මේවට කොහොම කලවම් කරා පොඩ්ඩක් මේක බැදෙන්න. මොකද කියනවාද මේ ශාම ටිකක් අමු. පොඩ්ඩක් අපි බැදගන්න. මේක කරන පොමොදොරීනි. අර චෙරි ටොමැටෝ කියලා මං කිව්වා ඔයගලන්ට. තව පුංචි දෙයක් තියෙනවා දාන්න. මම දාන දෙයක් ප්‍රෙස්සේමල. මම ගොඩක් වෙලාවට හැමිකන වගේ ප්‍රෙස්සේමල දානවා. හරි ලෙඩක් වගේ. හැම කෑමකටම ප්‍රෙස්සේමල එකතු කරනවා. හරි ආසයි. මම මේකට ප්‍රෙස්සේමල ටිකක් එකතු කරනවා. මේක
මද ගින්නේ තැම්බෙලි වෙනවා. පොඩ්ඩක් දාන ෆ්‍රෙෂ් මොළොම එකට. ආයි පොඩ්ඩක් කරනවා. ඇත්තට මේ පාස්තා එක හදාගන්න හරිම ලේසියි. වැඩි වෙලා යන්නේ නැහැ. මෙහෙම ගොඩාක් අය රස්සාවට යනවා. ඉතින් විතරයි පොඩ්ඩක් හරි සමහරක් අය නිවාඩුවක් තියෙන සමහරක් අය ඉදිරියට වැඩ කරන අය ඉන්නවා. මේක ඇත්තටම ලේසියෙන් ඉක්මනට හදාගන්න පුළුවන් පාස්තා එකක්. Allora, වතුර ටික ඔක්කොම දැන් උතුරගෙන එනවා. එහෙනම් මම ඔරෙක්කෙත් ටික දානවා. මේ ඔරෙක්කෙත් මම ෆ්‍රෙෂ් එක ගත්තේ. ගොඩක් වෙලාවට ෆ්‍රෙෂ් නැති එකක් තියෙනවා. ෆ්‍රෙෂ් එක මේ ඇත්තටම රහයි සාමාන්‍යයෙන්. මේක ගොඩක් වෙලා තඹ ගන්න ඕනෙත් නැහැ. සමහරක් අර ගොඩක් අය ලංකාවේ අය කරන්නේ මේ තඹ ගන්නවා වැඩි පාස්තා එක. ඒකට පාස්තා එක නිකන් බෙරි වෙලා වගේ වෙනවා. සාමාන්‍යයෙන් මේක අර්ධෙන්ති වගේ කියන්නේ ගොඩක් තැම්බිලත් නැති ගොඩක් අමු වෙනුත් නැති ගානකට ගන්න පුළුවන් වුණා නම් මේව එකින් එක වෙන් කරලා මේව කරගන්න පුළුවන්. ෆ්‍රෙෂ් එක හින්දා හරියම ලේසි මේ පාස්තා එක මේ තඹ ගන්න. එච්චර වෙලා ගන්න ඕනේ නැහැ. මේකේ පොඩ්ඩක් අර සූප් එක පොඩ්ඩක් ගන්න මම ගොඩක් වෙලාවට පාස්තා තඹපු වතුර තියනවානේ. ඒකෙන් ටිකක් මේ අපේ මේ සූප් එකට දානවා. සූප් එක කියන්නේ සාමාන්‍ය සාල්ස් එකට. මම මේකට දාගෙන කනා ගන්න. එතකොට පොඩ්ඩක් අර ග්‍රේවි ගතිය වගේ තියෙනවානේ. එතකොට තවත් රහයි. මොකද මම මේක පැත්තකට තියලා තිබ්බ පාස්තා එක මම තඹ ගන්න ඕනේ හින්දා. දැන් ආයි මම එකට ගත්තා. බලමු තව ටික වෙලාවකින් පාස්තා එකත් ඕකේ. දැන් මේකත් හොඳට උතුරගෙන එනවා. පාස්තා එකත් ඕකේ වගේ. allora දැන් පාස්තා එක තැම්බිලා මම දැන් ඔරෙක්කෙත් ටික දානවා. ඇත්තටම ෂෝක් පාස්තා එකක් මේක. මාරම හයි. මම පාස්තා ටික ඔක්කොම දැම්මා. දැන් මේක අපි කලවම් කරගමු. Che buono ragazzi. Rassai. ඊළඟට යනවා ස්පෙෂල් ඉන්ග්‍රීඩියන්ට් එක. ඒක සාමාන්‍ය. හැබැයි ඇත්තම කියනවා නම් පාස්තා කන්න ඕනේ උන්නේ. කියන්නේ ආයි පස්සේ රත් කරගෙන කනකොට එච්චර නෑ. පාස්තා එක හදපු ගමන්ම කන්න ඕනේ. පාස්තා පැත්තටම රහා. දැන් මම පාර්මසන් චීස් එක ෆෝර්මාජ් එක එකතු කරනවා. ෆෝර්මාජ් එකතු එකතු කරා. ඊට පස්සේ කලවම් කරා. ලිප් ඔෆ් කරා ප්ලේට් එකට දැම්මා. ඕකේ. මම දැන් ඔයගොල්ලන්ට පාස්තා එක මෙහෙම දානවා. try කරලා බලන්න. මේ පාස්තා එක මාරම රහයි. ඕකේ. ඊට පස්සේ මම ඒකට පැස්සේ මොළොත් එකකුත් දානවා. ඊට පස්සේ මම පුංචි ඩෙකරේෂන් එකක් කරා. ඒකත් ඒක මම හැදුවේ ෆෝර්මාජ් වලින්. Orecchiette con la salsiccia e pomodorini.
bye.